එක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා දකින්නවා කියන එක ලේසි නෑ කියනවා. හැමෝටම බුදුරජාණන් වහන්සේ දකින්න බෑ කියනවා. ඒ අවස්ථාව මං ඇරෙනවා කියනවා. ඒ කියන්නේ බුදුන් පල්ලා කියලා දිවුරන්න එපා කියන්නේ. බුදුරජාණන් වහන්සේව දිවුරමට ගන්නකොට සරණ යන්න තියෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න තියෙන බුදුරජාණන් වහන්සේ දිවුරමකට ගන්නවා. අර අම්මා පල්ලා කියනවා වගේ බුදුන් පල්ලා කියලා. කියන්නේත් පච. ඒක භයානකයි කියනවා සමහර වෙලාවට බුදුවරු දකින්න බෑ කියනවා. ඉතින් මේ රහතන් වහන්සේ දේශනා කරනවා මම මීට බොහෝ කලකට පෙර අසවල් බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ කල මා වනයේ වැද්දෙක් වෙලා හිටියා. ඒ ගම ආසන්නයේමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩියේ. බුදුවරු දකින්න මගේ ඇස්වලට පින් තිබ්බේ නැහැ. ලෝකනාථ තථාගත බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා. මේ වැද්දාටත් පිහිට වෙන්න ඕන කියලා බුදු සමිඳු කල්පනා කළා. දඩේ මේ යන මම දැන හිටියේ නෑ. මාව බේරන්න බුදු කෙනෙක් කල්පනා කරන බව. මා සොයා ගියේ දඩයන්. බුදුරජාණන් වහන්සේ සොයා ගියේ මාව බේරන්න ක්‍රමයක්. උන්වහන්සේ මහ වනයේට වැඩියා. බුදු සමිඳු දන්නවා බුදු සමිඳු දකින්න මට පින් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ පොරවගෙන හිටපු සුගත් මහා චීවර ධාතුව බිමට නැමී ගිය අත්තක පෙරෙව්වා. වැද්දා එන මාවතේ බුදු සමිඳු නොපෙනී සිටියා. වැද්දෙක් බේරා ගන්න බුදු කරුණාව. සුගත් මහා ජීවර ධාතුව හරි සුවඳයි. බුදු සුවඳ දැනෙනවා. දම් සුවඳ විහිදෙනවා. ඒ බුදු සමිඳුගේ සුගත් මහා ජීවර ධාතුව දැකලා මට හිතුණා මේනම් උතුම් මුනිවරයෙක්ගේ වස්ත්‍රය. මං ඒ චීවරේ ළඟ ඊතල කඩු ආයුධ බිම තිබලා දන ගහලා වැන්දා. චීවරයේ දෙස බලාගෙන සිටියා. මගේ හිත පහන් වුණා. කවදාවත් දඩේමක් ලැබිලා නොලැබුණ සතුටක්, කාමයකින් නොලැබුණ සතුටක් ඒ කතාවත දකින්නකොට මගේ හිතට දැනුණා. මම ආයෙත් නැගිට්ටා. ඒ සතුට හිතේ තියාගෙන මම හැරී ගියා. බුදු සමිඳු සුගත් චීවර ධාතු පොරවාගෙන වැඩියා. මම දැක්කේ නෑ. බලන්න භාග්‍යතුන් වහන්සේ මට කොච්චර අනුකම්පා කළාද, දයාව කළාද. මං ගෞතම බුදු සසුනේ අරහත්වයට පත් උනේ සුගත් චීවර ධාතුවට වැඳ පිම්බලෙන් කියලා. ඔබ අඟුල්මල් මහා සෑ මළුවේ දැක්කේ සිවුරක් නෙවෙයි, ශරීරයේම කොටසක්. ශාරීරික ධාතු. සිත සතුටු කරව ගන්න පින්වතුනි බුදු සමිඳු ඇස් දෙකෙන් දැක්කා.